තුරාගලනා කඳුලැල් වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා හිතට බරනෑ මගේ මේ සසරේ මතුදායිතු වෙමුද අප දෙදෙනා. කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. මගේ ජීවිතයේ ගෙවුණු තවත් එක ලස්සන දවසක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අදත් යුනිවර්සිටිත් නැති part time වැඩ කරන තැනත් අයියල් නිවාඩු දවසක්. ඉතින් එහෙම දවස් වලට හවස් වෙද්දි අපි ගෙදර ඉන්නෙම නැති තරම්. ඉතින් අදත් අපි හවස් වෙද්දි කොහේ හරි ඇවිදලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි දෙන්න ගොඩක් වෙලාවට රැට තමයි කෑම හදන්නේ. උදේ නැගිටලා නම් උයන්නේ නැතිම තරම්. මොකද එතකොට යුනිවර්සිටි යන දවස් වලට ගොඩක් දෙන්න හැරින්න ඕනි නෑනේ. අපි දෙන්න ඊයේ රාත් කෑම ජාති ටිකක් හදලා තිබ්බේ. ඉතින් අපි අද හවසට ගෙදර නෑනේ. ඉතින් ඒ හින්දා මට හිතුණා තව මොන හරි හදලම යන්න ඕනි කියලා. මම ඇත්තටම තාම මට එච්චර හොඳටම උයන්න බෑ. මම ගෙදරදී කෑම ජාති එක ජාති හදලා තියෙනවා. හැබැයි මම කන්නේ නැති කෑම වර්ග තියෙනවානේ ගොඩක් කෙලවලු එහෙම. ඉතින් ඒවා මම ගෙදරදී හදලා බලලත් නැහැ. මම ආස නැති හින්දා. ඒනට දැන් එහෙම බෑනේ. ගොඩක් ඒවා උයන්න පුරුදු වෙන්න වෙනවානේ. ඉතින් මම දැන් YouTube එකෙන් බලාගෙන තමයි ගොඩක් ඒවා උයන්නේ. මම මොන කෑමක් හදලා දුන්නත් අනේ හරිම රසයිනේ කියලා කන හස්බන්ඩ් කෙනෙක් ඉන්න නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දැන් මේ උදේට කෑම හදද්දි මම තනියම කෑම හැදුවට අපි දෙන ගොඩක් වෙලාවට රැටනේ උයන්නේ. ඉතින් රැට උයද්දි මම තනියම උයන්නේ නැහැ. අයියයි මයි දෙන්නම එකතු වෙලා තමයි ගොඩක් වෙලාවට කෑම හදන්නේ. ඉතින් ඔයාලත් එළවලු වර්ග එක එක රස විදියට හදන්න දන්න රෙසිපි තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට ඒ විදියට හදලා බලන්න පුළුවන් නේ. කොහොම හරි යන්න කතාවෙන් කතාව මම දැන් මේ ගෝවා එකක් තමයි උයාගත්තේ. කෑම හදලා ඉවරනාට පස්සේ දැන් මම ඒ ගමන්ම කිචන් එකත් ක්ලීන් කරගන්න තමයි හදන්නේ. මොකද කොහේ හරි ගිහින් එනකොට ගෙදරම අස් කරලා තියනකොට ඒක ඔළුවට හරිම නිදහස් වගේ. අපේ උසාම් නම් තාම හොඳට නේද? ඔයාලා අහලා තිබ්බනේ ඇයි අයියට උසාම් කියන්නේ? එයා මුස්ලිම්ද කියලා. නෑ එයා මුස්ලිම් නෙමෙයි. එයාගේ නමත් උසාම් නෙමෙයි. මම එයාට ආදරේට තමයි ඉතින් උසාම් කියලා කියන්නේ. එයාට හැරවන්න කලින්ම මම දැන් අපි දෙන්නගේ කොෆි දෙකත් හදලා ඉන්න තමයි හදන්නේ. මොකද අපි දෙන්නටම උදේට කොෆි එක නැතුව බෑ දැන්. ඒත් එක්කම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මම කලින් දාපු වීඩියෝ ඔක්කොටම ඔයාලා හරිම ලස්සන කමෙන්ට් කරලා තිබ්බා. මම පුළුවන් හැම එකටම වගේ රිප්ලයි කරා. දැරටත් මම තාම රිප්ලයි කරනවා ගොඩක් ඒවට. ඉතින් ඔයාලගේ ඒ කමෙන්ට්ස් ඉඳ තමයි මට දැන් ඉස්සරටත් වැඩිය මම ගොඩක් වීඩියෝස් අරන් යනවානේ. එහෙම වීඩියෝස් අරගෙන එන්න ආස හිතෙන්නේ. මම කොෆි එකත් බීලා ඉවර වෙලා කිචන් එකත් එක්කම අපේ බෙඩ්රූම් එකත් ඉක්මනටම ක්ලීන් කරගත්තා. ඔක්කොම ටික අස් කරලා ඉවරනාට පස්සේ දැන් අපි දෙන්න උදේට කන්න තමයි හදන්නේ. මම ඔයාලට කලින් කිව්වනේ අපි දෙන්න ගොඩක් වෙලාවට රැට තමයි උයන්නේ කියලා. ඉතින් ඒ හදපු කෑමත් දැන් මයික්‍රෝවේව් දාලා ගන්න තමයි හදන්නේ. මම ගොඩක් වෙලාවට වීඩියෝ වල දැකලා තියෙනවා වෙන රටවල ඉන්න අය සතියේටම එකපාර කෑම හදන ඒවා එහෙම. ඉතින් තාම අපි ලංකාවේ ඉද්දි එහෙම කන්නේ නැහනේ. ඉතින් උදේ උයප් එක රැට කන්නේ නැති තරන්නේ. ඉතින් තාම එහෙම මට පුරුදු නැහැ. ඒ හින්දා අපි ඉපරිම දවස් දෙකකට විතර වගේ තමයි දැනට කෑම හදන්නේ. කෑම කාලා ඉවර වෙලා අපේ රෙදි වගේක් හොදන්න දාන්න තිබ්බා. ඉතින් ඒ ටිකත් සේදෙන්න දාලා වොෂ් එකකුත් දාගත්තා. අපි දෙන්නම දැන් වොෂ් දාලා හැම එළියට යන්න ලෑස්ති වුණා. අපි දෙන්නටම තාම අයිඩියා එකක් නැහැ කොහෙද යන්නේ කියලා. අපේ ගෙවල් ළඟම වගේ තමයි මේ නයිට් ලයිෆ් තියෙන ටවුන් එක වගේ තියෙන ඒ ටික තියෙන්නේ. ඉතින් අපි දෙන්න අද පයින්ම තමයි යන්නේ. අපි යනවා උසාම්ගේ කොණ්ඩ කපන්න. ගෙදර ළඟම සැලුන් එකක් තියාගෙන ඇයි ඈතට යන්නේ? අපේ
ගෙදර අරන් තියෙන සැලොන් ෆ්ලවර් ෂොප් කැෆේ ඔක්කොම ටික තියෙන ළඟපාතින්. අපේ ගෙදර ළඟම සැලොන් එකක් තිබ්බට ඒ සැලොන් එකෙන් ලංකාවේ බොයිස්ලා කපනවා වගේ කට් කපන්න බෑ කියලා කිව්වා. ඉතින් ඒ හින්දා අපි දැන් වෙන සැලොන් එකකට යන්න තමයි යන්නේ. වටපිටාවේ සිරිනරඹ අපි දැක්ක පොලක් තියෙනවා. ඉතින් අපි දෙන්නට හිතනවා පොඩ්ඩක් ඇතුළට ගිහින් බලන්න මොන වගේද කියලා. වෙනසක් නැහැ. ඉතින් ලංකාවේ පොලක් වගේම තමයි. ගොඩක් වෙලාවට වයසක ආච්චිලා සීයලා තමයි මේ වගේ පොලවල් වල බඩු විකුණන්න ඉන්නේ. ලංකාවේ වගේ මල්ගස් තියෙනවා. මේ කාලේ මල්ගස් හදන්න පුළුවන් නේ. ඔන්න අපි දැන් ආවා සැලොන් එකට අයියාගේ කොණ්ඩේ කපන්න. එයාගේ කොණ්ඩේ කපලා ඉවර වෙනකම් මම මෙතන ඉඳගෙන හිටියා. මට මතක විදිහට පැය භාගයක් විතර ගියා එයාගේ කොණ්ඩේ කපලා ඉවර වෙන්න. ඔය කට් එක. ඊට පස්සේ ඔන්න අදත් අයියට දඩයක් දාන්න අපි ආව ඩයිස් එකට. මට අද නම් එහෙම ලොකුවට මුකුත් ගන්න ඕනේ වෙලා තිබ්බේ නෑ. මට නේල් සෙට් එකකුයි තව බඩු දෙක තුනක් විතරයි ගන්න ඕනේ වෙලා තිබ්බේ මෙතෙන් එනකන්. හැබැයි ඉතින් අන්තිමට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ. මෙතෙන් ආවම එක දෙයක් විතරක් කරන් යන්නේ කොහොමද බලන්නකෝ. මේ වගේ ලස්සන මාරම කියුට් අනේ. මං හිතන්නේ මට විතරක් නෙවෙයි ඕනිම ගෑනු ළමයෙක්ට ඩයිස් එකට ආවනම් එහෙම වෙනව ඇති. අනිවාර්යෙන් ඔයාලටත් එහෙම ඇතිනේ. ඉතින් මට පොඩි අයිඩියා එකකුත් තියෙනවා. ඔයාලා දන්නවනේ මගේ බෙලාට ස්ටෝ එක. ඒකට මේ වගේ කියුට් අයිටම් ටිකක් ඇඩ් කරන්න. ඒක ඉස්සරහට බලන්න. ඉතින් ඔයාලගේ අයිඩියා එකත් කමෙන්ට් කරගෙන යන්න. එතකොට ඔයාලට ලංකාවේ හිටියත් මේ වගේ කියුට් අයිටම් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ආයි කියන්නේ හැමදාම දඩ දාන්න. මේකත් කියුට් අනේ ලස්සන. ඔයා චිත්‍රෙන්දනේ මං ගෙනාවේ එකේ. එහෙම මරන්නේ. ඒ වගේම අද මම මේ ඇඳගෙන ඉන්න ඇඳුමත් ඔයාලට අපේ බෙලාටස් ඩිසයිනර්වෙයා ක්ලෝතින් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. ඕනි අය මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම ලංකාවේ නැති වුණාට මගේ බිස්නස් එක නවත්තලා නැහැ. ඔයාලගේ මැසේජ් වලට රිප්ලයි කරයි. ඔයාලගේ ඔඩර්ස් එවයි. ඕනි අය WhatsApp මැසේජ් එකක් දාන්න. ඔන්න දැන් ඉතින් අපි බඩු ටික අරගෙන ඉවරයි. අපිම බිල් කරගන්න තමයි තියෙන්නේ දැන්. දාඩියක් ඔයාට සතුටුද? ඔන්න ඉතින් බඩු දෙක තුනක් ගන්නාම අපි දෙන්න හොඳ බිල් එකකුත් දාගෙන දැන් යන්න තමයි හදන්නේ. ඒ වගේ හොඳ බිල් එකකුත් දාලා දුන්නාට පස්සේ මේ වගේ hina වෙන හස්බන්ඩ් කෙනෙක් කියන්නේ ඉතින් ඇත්තටම වාසනාව තමයි. මේ වෙලාවේ හොඳට එළිය වැටලා වගේ තිබ්බට දැන් වෙලාව 7:00ත් පහු වෙලා වගේ තමයි තිබ්බේ. මෙහි මේ දවස්වල සමායක හින්දා රෑ 8ට විතර තමයි කලවර වෙන්නේ. ඔන්න දැන් අපි දෙන්න ආවා රෑට කන්න. ඔන්න අද තමයි මම ඉස්සරහම කොරියන් කෑම තියෙන කොරියන් රෙස්ටුරන්ට් එකකට ආවේ. මොකද මෙහෙට ආවට පස්සේ ගියපු හැමතැනින්ම කොහොම හරි මම ලංකාවේ රෙස්ටුරන්ට් එකක් හරි ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් හරි ඔයාගෙන ගියා කන්න. මේ රෙස්ටුරන්ට් එකේ එක්කෙනෙක්ට මාන්න එකමාරක් ගෙවලා අපිට පෝක් ඇතිතරම් පුච්චගෙන කන්න පුළුවන් මෙතනින්. තව ඒවත් එක්කම බතුයි චීස් කෝනුයි ගන්න පුළුවන් අපිට ඕනි තරම්. අපි ගත්ත පෝක් ටික මෙන්න මේකට දාලා පුච්චලා කන්න තමයි තියෙන්නේ. කෑම නම් ඔක්කොම හොඳයි. ඒ චොප්ස්ටික් දෙකෙන් කන්න ගියාම තමයි එපා වෙන්නේ. ඉතින් මම කරේ try කරලා ඒක හරි ගියම නැහැ. ඒ හින්දා මම උසාම්ව ගත්තා මගේ ළඟට. ඉතින් අනේ අවුරුදු 25ක් යනකම්ම හොඳට අතින් කෑම කාපුවා අපිට එකපාරට කෝරු දෙකකින් කොහමද කන්නේ? එහෙම කියලා ඉතින් මම හිත හදාගත්තා. ඔන්න දැන් අපි කෑම කාලා ඉවරයි. ඔන්න දැන් අපි දෙන්න මම ආසම වැඩක් කරන්න තමයි යන්නේ. අපි ආවා ගේම්ස් ප්ලේ කරන්න. මේ තැන් වීඩියෝ කෝල්ස් වලින් දැකලා ඇත්තටම එයත් එක්ක එන්න හම්බුනහම මාරම සතුටුයි. කොරියාවේ නයිට් ලයිෆ් එකට මම ගොඩක් කැමතියි. මට මතක විදියට මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා අයියයි මමයි ඉස්සර ඉඳන් ගොඩාක් ආසයි රෑට ඇවිදින්න. ඒත් ඉතින් අපිට ලංකාවේදී නම් ඒක හම්බෙලා නැහැ. ඉතින් මෙහි ආවට පස්සේ දැන් අපි දෙන්න ගොඩාක් වෙලාවට රෑට ඇවිදින්න යනවා. අපි දෙන්න ආස ඒ වයිබ් එක හොඳටම එන්ජොයි කරන්න පුළුවන් රටකට එන්න පුළුවන් වුණ එකට ඇත්තටම මාරම සතුටුයි. ඔන්න අපි දෙන්න දැන් මෙන්න මේකෙන් ටෙඩියක් ගන්න try කරන්න තමයි යන්නේ. ඉස්සරින් නම් මගේ වීඩියෝස් බලපුවාට නම් මතක ඇති මම කොරියාවට එන්න කලින් ඉඳන් මේ ක්ලෝ මැෂින්ස් වලින් අයියා ගොඩාක් ටෙඩිය මට අරන් දීලා තියෙනවා. දැන් මම මෙහෙට ඇවිල්ලා මාව මෙතෙන්ද එක් කරගෙනම ඇවිල්ලා මට අරන් දෙන්න හදන පළවෙනි ටෙඩිය තමයි මේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අපිට මෙයාව ගන්න පුළුවන් වේද? හිතුව තරම් ලේසි උනේ නම් නැහැ. ගොඩාක් පාරක් try කරා.
හැබැයි ඉතින් එයා අරන් දෙනවා කිව්වොත් අනිවාර්යෙන් ඒක අරන් දෙනවම තමයි. ඒක දැන් අපි ඇවිත් ඉන්නේ මගේ ආසම ගේම් එක ප්ලේ කරන්න. මගේ FB එකේ ස්ටෝරි බලන අය දකින්න ඇති. මම දාලා තිබ්බනේ ස්ටෝරි එකක් ලයිසන් ගත්තට පස්සේ කරන ෆස්ට් ඩ්‍රයිව් එක කියලා. ඇත්තටම මම කොරියාවට එන්න දවස් 4කට කලින් තමයි මට ලයිසන් එක. ඉතින් මේ මගේ ඇත්තටම ලයිසන් එක ගත්තට පස්සේ කරන ෆස්ට් ඩ්‍රයිව් එක. දෙන්නම එකට ප්ලේ කරන්න තමයි හදන්නේ. මෙතනදි මට මරු වැඩක් වුණා. මම ඉස්සරවම ප්ලේ කරේ දැන් මේ අයියා ඉඳන් ඉන්නේ කේනේ. ඉතින් ඒකේ ඩ්‍රයිව් කරද්දි ෂීට් එක හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මම හිතන් හිටියේ මම දැන් මේ ඉඳගෙන ඉන්න එකත් ඒ විදිහමයි තියෙන්නේ කියලා. කලින් කිව්වෙත් නෑ. මම එතන ගේම් එක පටන් ගත්තට පස්සේ තමයි දන්නේ ඒක කාගේ ඇතුළේ යනවා වගේ රයිඩ් එකේ යන සයිඩ් එකට හෙල්ලෙනවා කියලා. ඉස්සරවම පොඩ්ඩක් බය වුණාට ඒක අරකටත් වැඩිය හරිම ෂෝක්. අපි දෙන්න ඒ ගේම් එක ප්ලේ කරලා ඉවර වුණේ. ඒක නම් හරිම ෂෝයි යන්නේ. මෙතන තව ඒ වගේ ගේම්ස් වර්ග ගොඩාක් තියෙනවා. මේ වගේ තැන් කොරියාවේ ගොඩාක් තැන්වල තියෙනවා. මේවා පැය 24ම ඕපන් කරලා තියෙන්නේ. ඉතින් අපිට රෑ පාන්දර වෙනකන් ඕනි තරම් සෙල්ලම් කරන්න පුළුවන්. මට මේ ගෙවෙන දවස් මතක් වෙද්දිත් හරිම සතුටුයි යන්නේ. මොකද මට ඉස්සර ඉඳන් හැමදාම ඕනි උනේ ජීවිතය කියලා කියන්නේ දුකක් කියා ඉන්න නැතුව අපිට ලැබෙන පොඩි දේවල් වලින් උනත් හැමදාම සතුටින් ඉන්න තමයි ඕනි උනේ මට. මොකද අපි ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයයිනේ. ඉතින් ඉන්න ටිකේ සතුටින් ඉන්න තියනවා නම් වෙන මොනවද නේද? ඉතින් මම වගේම හිතන පාර්ට්නර් කෙනෙක් හම්බුනේ හින්දා මට ඒක තවත් සතුටුයි. ඔන්න දැන් අපි දෙන්න තවත් ගේම් එකක් කරන්න තමයි යන්නේ. ඔයාලා මේක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න කවුද දිනන්නේ කියලා. දැක්කනේ ඉතින් මම තමයි දිනු. ඒක තමයි ඔය උඩ පැන දඟලන්නේ. මොකද අද කරපු ගේම්ස් වලින් මම යාව පරද්දලා දිනපු එකම ගේම් එක තමයි මේක. දැන් අපි මෙමරිස් ගොඩාක් එකතු කරගෙන සතුට ගොඩාක් කරගෙන මගේ ටෙඩියවත් අරගෙන දැන් යන්න තමයි හදන්නේ. හැබැයි ගෙදර නෙවෙයි යන්නේ. මෙන්න මෙතන තමයි ආවේ දැන්. ඔයා මෙහෙට ආවට පස්සේ කරපු පළවෙනි වීඩියෝ එක මෙතන නේද? මෙහෙට නේද ඉතින්. ඔයාලත් මම වගේම K-dramas පිස්සුවෙන් වගේ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තැන් මොනවද කියලා දන්නවා ඇති. ඒ වගේම ඔයාලා මගේ ගොඩාක් පරණ vlogs බලලා තියෙනවා නම් අපි දෙන රටවල් දෙකක ඉන්නකොට කරපු වීඩියෝස් වල ඒ වගේත් ඔයාලා මේ තැන සමහර විට දැකලා ඇති. ඒ කාලේ මමත් ඔයාලා දැන් මේ වීඩියෝස් බලනවා වගේම ඒ වීඩියෝස් වලින් තමයි මේ තැන් දැක්කේ. දැන් ඉතින් ඇත්තටම එයත් එක්ක මට ඒ තැන් වල යන්න ලැබුණම දැනෙන සතුට මට ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. ඔබ කාට හිමිදෝ කියා සුවාසක් ඉගි කර මාගේ කොරියන් කියලා අඳුරගන්න කොරියන් ඉන්නේ කියලා අඳුරගන්න නම් මේකක් තියෙන්න ඕනේ. දැන් අපි දෙන්න පළවෙනි පාරට එකට මෙහෙම ඇවිල්ලා ෆොටෝ බුත් එකෙන් ගහන ෆොටෝස් ටිකක් ගහන්න තමයි හදන්නේ. සොඳුරු දවසක මුණ ගැසී හිනහිතගෙන ගියා දුටුවා පාත්නින්නයේ පැතුවා අහසේ තරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසී හිනහිතගෙන ගියා දුටුවා. ඔන්න මේ තියෙන්නේ අපි අරගත්ත ෆොටෝස් ටික. ඉතින් මෙතනින් අපිට කැමති ෆොටෝස් ටික සිලෙක්ට් කරගෙන අපිට ඕන විදිහට එඩිට් කරගෙන අපිට කැමති කවර් එකක් සිලෙක්ට් කරගෙන මෙතනින්ම print කරලා ගන්න පුළුවන්.
අපි දෙන්න ගහ පළවෙනි ෆොටෝ එක. ඉතින් අර ෆොටෝස් වලට දාන ලැමිනේටින් කවර් එක වගේ එකක් මෙතනම තියෙනවා. අපිට ඒව අරගෙන අපේ ෆොටෝස් වලට දාගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපි දෙන්නම කොරියාවේ ඉඳන් ෆොටෝ බූත් එකකින් ගත්ත පළවෙනි ෆොටෝ එක. අපිට ෆොටෝස් දෙකක් හම්බ වෙනවනේ. අපිට කැමති නම් මෙතන එකක් අලවලා යන්න පුළුවන්. සෙලෝ ටේප් එහෙමත් තියලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් මතක් වෙන්න අපි දෙන්නගේ එක ෆොටෝ එකක් මෙතන අලවලා යන්න තමයි හදන්නේ දැන්. ඉතින් අපේ ගෙදරට පොඩි දුරක්නේ තියෙන්නේ. ඉතින් අද අපි දෙන්න චූටි බීම් ස්කූටි එක තමයි යන්නේ. මම මේ ෆස්ට් ටයිම් තමයි බීම් එක යන්නේ. යාළුවා බීම් එකේ රයිඩ් එකක් යන එකත් මට නම් මාරම ජොලි වැඩක්. ජීවිතේ අමතක වෙන්නේ නැති ලස්සනම දවසක් තමයි අද. තාම ආදරේ